හායි මගේ ආදරණීයන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. කොහොමද ඉතින්? ඔයාලා සැපෙන් සතුටින් ඉන්නවද? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ ආයිත් මම වීඩියෝ එකක් ගේන්න හිතුවා. මට ඉතින් හරි අමාරුයිනේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න. මගේ වැඩත් එක්ක මට ඒකට ගොඩක් කාලය මදි. ගොඩක් ඒවට ප්‍රශ්නක් තියෙනවා ඉතින්. සමහරක් වෙලාවලට සිග්නල් නැහැ. එහෙම නැත්නම් අපිට ඉතින් දැන් තියෙන ආර්ථික රටාවත් එක්ක ක්‍රෙඩිට් නැති වෙලා යනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවනේ. ඉතින් ඩේටා නැහැ. ඔය හේතු හින්දා මට ඉතින් වීඩියෝ අප්ලෝඩ් කරගන්න අමාරු වෙනවා. මම මේ විදියට කිව්වට සමහරු නම් එහෙම කියන්න ලැජ්ජ වෙයි. ඒත් ඉතින් මට නම් ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි data අවුල් යන එක. මම ඉතින් ගොඩක් දුරට වීඩියෝස් අරගෙන එන්නේ මගේ ගාඩන් දේවල්නේ. ගාඩන් එකේ තියෙන මල් වර්ග එතනින් ගියාම ගාඩන් එක හැදුණු හැටි ඒ වගේ දේවල් තමයි ඉතින් මම වීඩියෝ කරන්නේ. ඒත් ඉතින් එකම රටාවකටම කොටු වෙලා මේ දේවල් කරන්නේ නැතුව තව වෙනස් විදිහේ දේවල් මම ඔයාලට ගේනකොට ඔයාලත් ගොඩක් කැමති වෙයිනේ. ඒ නිසා මම හිතුවා ගාඩන් එකේ වැඩවලට අමතරව මම කරන දේවල් මොනවද, මගේ දවස ගෙවෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් තමයි දැන් මම ඉදිරි වීඩියෝස් වලින් ගේන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම අපි ජීවිතේ එකම රටාවකට කොටු වෙලා ඉන්නවට වඩා ඉතින් හොඳයිනේ වගේ දෙයක් කරලා පෙන්නන එක. ඒකට ඔයාලත් කැමති. ඒ නිසා මම හිතාගත්තා මගේ ගාඩන් එක පෙන්නනවා වගේම ඔයාලත් එක්ක මගේ මේ එදිනෙදා ජීවිතේ ගෙවන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ නිසා ඉතින් බලමු මගේ වීඩියෝ වල අලුත් වෙනස්කම් එක්ක කොහොමද ඔයාලා අතරට මම එන්නේ කියලා. එහෙනම් යාළුවනේ බලමු අද දවසේ මගේ වැඩ කටයුතු මොන විදියටද සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඉතින් උදේ පාන්දරම මම මුලින්ම කරන්නේ බුදු පහන තියලා බුදුන් වැඳලා දවස පටන් ගන්න එක. දැන් ඉතින් මම බුදු පහන තියලා දවස පටන් ගන්න ප්ලෑන් එකකට අනුව තමයි වැඩ කරන්නේ. බලමුකෝ මම මොකද කරන්නේ කියලා. දැන් ඉතින් මම කරන්නේ වතුර ටික ලිපේ තියලා උදේ පාන්දරම මගේ තේ එක කාටත්ම හදාගන්න එක. හස්බන්ඩ්ටයි ළමයි දෙන්නටයි කාටත් ඉතින් අපි තේ එක හදාගන්න. මේ ඉතින් අද නම් ඉතින් ගොඩක් කෑම ಜಾති ගෙනාවම අපි ඉතින් වැඩිපුර කනවනේ. යන්තම් රෝල්ස් දෙකක් ඉතුරු වුණා. ඒකත් එක්ක ඉතින් උදේ පාන්දරම දැන් මේ තේ එක බොනවා. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් මේ මගේ දවසේ අද ප්ලෑන් එක තමයි කැඳ එකක් උදේ පාන්දර හදාගෙන බොන්න ඕන. හදිසියෙන් හරි අපිට පලා වර්ගයක් හැවෙන්නේ නැත්නම් කැඳ වගේ දෙයක් උදේ පාන්දර හදාගෙන බිව්වොත් අපේ සෞඛ්‍යයටත් හොඳයිනේ. කොළ වර්ගයක් එහෙම නැත්නම් වෙන මොනවා හරි ශරීර සෞඛ්‍යයට හොඳ කැඳ වර්ගයක් අපිට උදේට ගන්න තියෙනම් හොඳයි. ඉතින් අද සෙනසුරාදා නිවාඩු දවසක් නිසා මම හිතාගත්තා උදේ පාන්දරම කරපිංචා මිශ්‍ර කොළ කැඳක් හදාගන්න ඕන කියලා. ඉතින් අද දැන් මේ මගේ ගෙටේ පැත්තෙන් තියෙන ලොකු කරපිංච ගහක්. ඒකෙන් මම මේ කරපිංච ටික කඩාගෙන ආවා. බලන්නකෝ මම ඒ ටික සුද්ධ කරලා අරගෙන දැන් පොළොයි කරපිංචායි ඒ සේරම මිශ්‍ර කරලා මේ විදියට බ්ලෙන්ඩර් කරගත්තා කැඳ එක
ඔයාලට ඔයාලා කැඳ හදද්දී ඔලුයි කොළ ටිකයි ඔක්කොම එකට දාලාද කැඳ හදන්න ගන්නෙ. නැත්නම් සමහර අය පොල් කිරි ටික වෙනම මිරිකගෙන ඊට පස්සේ මේ පලා කොළ ටික වෙනම අපි බ්ලෙන්ඩර් කරගන්න. එහෙමත් ඉතින් වෙන වෙනම අරගෙනත් කැඳ එක හදන්න පුළුවන්. මම ඉතින් එහෙම කරේ නෑ. මම ඉතින් කරේ කොළ ටිකයි පොල් ටිකයි එකටම දාලා බ්ලෙන්ඩර් කරා. හැබැයි ඉතින් ඒකත් හොඳයි. හරිම රසයි ඉතින් ඒ කැඳ එක. දැන් මම ඉතින් හාල් ටික පෙඟෙන්න දාලා ඒ ටිකන් හොඳට මේ ලිපේ තියාගෙන මේ විදියට බත වගේ හදාගත්තා. හොඳට තැම්බි වුණාට පස්සේ උකු ගතියට වගේ මේ වෙනවා. ඉතින් දැන් තැම්බෙනවා. බලන්නකෝ ඉතින්. දැන් ඉතින් මේ විදියට හොඳට උකු පදම එනකන් හොඳට හැඳි ගා ගන්න ඕන කැඳ එක. මේ විදියට ටිකක් උතුරනකන් වගේ හැඳි ගාලා අපිට දැනෙනවා හැන්දට උකු පදම එනකොට එතකොට මේ කැඳ එක බාගත්තම හරි. මම ඉතින් මේ විදියට සෙනසුරාදාට තමයි මට මගේ මේ වගේ කැඳ එකක් හරි හදාගන්න නිදහසක් ලැබෙන්නේ. ඒ නිසා තමයි මම මේ සෙනසුරාදා දවසේ කැඳ එකක් හදාගන්න ඕන කියලා හිතාගත්තේ. මට ඉතින් අනිත් දවස් වලට මම ඉඩමේ වැඩ කරනවා. එතකොට ළමයින්ගේ ඉස්කෝලේ වැඩ ටික කරලා දෙන්න ඕනේ. එතකොට ගොඩාක් වැඩ කරන්න සිද්ධ වුණාම සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් නිදහසේ මට හදාගන්න අමාරුයි. ඇත්තටම මම මේ ගොඩක් අමාරුකම් මැද්දේ වුණත් මම මේ විදියට ඉතින් අද දවසේ කැඳ එකක් මට හදාගත්තා. දැන් මේ ඉතින් මේ විදියට කැඳ එක හදාගෙන ඊළඟට ඉතින් මම අද ගෙදර දාගත්තු ඉතුරු වැඩ ටික කරගන්න ඕන කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම ඉතින් සාමාන්‍යයෙන් කලින් දවසේ ප්ලෑන් එකක් හදා ගන්නවා හෙට දිනේ වැඩ ටික මොනවද කරන්න ඕන කියලා. හැබැයි එහෙම කරගත්තම අපිට හරි පහසුයි ගෙදර වැඩ කරගන්න. එතකොට අතපසු වෙන දේවල් අපිට ගොඩාක් දුරට මගහැරෙන්නේ නෑනේ. ඒ නිසා මම කලින් දවසේ කරන්න ඕන දේවල් හස්බන්ඩ් එක්ක කතා බහ කරගෙන ඊළඟ දවසට ප්ලෑන් කරගන්නවා. ඉතින් මම මේ විදියට තමයි ගෙදර වැඩ කරගන්නේ. ඊට පස්සේ ඉතින් මම ඔය විදියට මේ පල්ලෙහාට මගේ රෙදි ටික සෝදාගත්ත ටික අරගෙන ගියා. මේ බලන්නකෝ මගේ මල් ටික හොඳටම පිපිලා. මම මේ මල් ටික දිහා හොඳට බැලුවා. ඉතින් හරිම ලස්සනයි. ඇත්තටම ගෘහණියක් වුණාම තමන්ගේ ඉන්න වටපිටාව පිරිසිදුව ලස්සනට හදාගන්න එක තමයි හොඳම දේ. ගොඩක් අය තමන්ගේ ගෙදර වටපිටාව හදාගන්නේ අනුන්ගේ අඩුපාඩු හොයාගන්න එකනේ බලන්නේ. නිතරම අනුන්ගේ දේවල් හොයනවට වැඩිය අනුන් එක්ක කතා බහ කර කාලේ නාස්ති කරනවට වැඩිය පළතුරු ගහක් මල් ගසක් ওই වගේ දේවල් තමන්ගේ වත්තේ ඉඳ ගන්නව නම් මම නම් කැමති වගේ දෙයක් කරගන්නව නම්. ඇත්තටම නිකන් නිකරුණේ කාලේ නාස්ති කිරීමක් නෙවෙයිනේ. මම නම් කරන්නේ මගේ අතින් මොනවා හරි පැලයක් ඉඳ ගන්න එක තමයි මම කරන්නේ. මම ඇත්තටම මේ විදියට මඤ්ඤොක්කා ඒ වගේම මිරිස් ඒ වගේ දේවල් අපිට ගෙවල් වල ඉඳගත්තොත් එදිනෙදා ආහාර වේලටත් ගොඩාක්ම වැදගත් වෙනවා. අමතර ආදායමක් වුණත් ගන්න පුළුවන් නේ. මම ඉතින් ওই විදියට මගේ ඉඩමේ නම් මඤ්ඤොක්කා වගා කරලා මම ඇත්තටම ඒකේ ඵලදාව අරගෙනත් ඇත්තටම මම විකුණනවා. ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් කරන එක හොඳයි. එතකොට ගෙදර ගන්න කැම ටික හරි අපිට හදා ගන්න පුළුවන් නේ. මේ විදියට ඉතින් මම මේ දේවලුත් කරනවා. මේ අතරේ ඉතින් මම මල් වගාවත් කරනවා. මේ මල් වගාව ඇත්තටම කරන්න ගත්තේ මගේ මනසේ මානසික සතුට වෙනුවෙන්. ඇත්තටම අපි නිකන් නිකරුණේ ගත කරන කාලය මේ දේවකට හරි යොදාගත්තොත් අපි ඉන්න වටපිටාව හරි ලස්සන වෙනවනේ. ඒ නිසා තමයි මම මල් වගාවත් කරන්න ගත්තේ. ওই විදිහට ඉතින් මම මගේ ගෙදර ඉතින් ගොඩාක් හදාගන්න මම උත්සාහයක් දරනවා.
එහෙනම් යාළුවනේ ඔයාලත් ඔයාලගේ නිකරුණේ ගත කරන කාලය නාස්ති නොකර ඔයාලත් ගොඩාක් ඔයාලගේ දියුණුව වෙනුවෙන් කැප වෙන්න කියන ගමන් අද මගේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. එහෙනම් ඉතින් ඔයාලට සුබම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් මේ වටපිටාව පොඩ්ඩක් නරඹලා ඉන්නකෝ. කොහොමද ලස්සන කියලා බලන්න. ඇත්තටම මට නම් හරීම මනසට සැහැල්ලුවක් දැනෙන්නේ.